guys අපි ගොඩක් කාලයකින් තමයි අද හම්බ වුනේ. අද අපි වම්බඩු වගාව ගැන ඔයාලට කියලා දෙන්න තමයි යන්නේ. අපේ ෆාම් එකේ ඇග්‍රිකල්චර් ඇසිස්ටන්ට් ඉන්නවා. එයා ඔයාලට කියලා දෙයි කොහොමද වම්බඩු වගාවක් කරගෙන යන්නේ කියලා. තරම අපි ගොඩ කාලෙකින් තමයි හමු වුනේ. අද අපි ඔයාලට කියලා දෙන්නම් වම්බඩු වගාව ගැන. ඇත්තට මේ වම්බඩු වගාවට දැන් මාස 4කට විතර කිට්ටු වෙනවා. එතකොට මේකේ ඇත්තටම අපි මුලින් ඉඳන් වීඩියෝ එක ගන්න උනේ නැහැ අපිට. මම කියන්නම් මුලින් ඉඳන්ම මේ වම්බඩු වගාවේ අපි කරපු දේවල්. ඉස්සෙල්ලාම අපි මේක පැල කරද්දී අපි වලවල් වලට පෝර විදියට දැම්මා. කුකුල් පෝර, දහයි අඟුරු, එළු පෝර, ගොම, කොම්පෝස්ට්. ඒවා දාලා ඊට පස්සේ අපි පස්සෙක් මික්ස් කරලා ඊට පස්සේ පැල ඉඳලා දැන් මාස 5ක් තිස්සේ තියෙන මේ පැල දැන් ඇත්තටම අපි මේකෙන් අස්වනු එහෙම නෙලා ගත්තා. අපි අදත් අස්වනු නෙලන්න තමයි යන්නේ. ඊට පස්සේ මම කියන්නම් මේ වම්බඩු වගාවට තියෙන රෝග හා පලිබෝධ හානි. අපිට තියෙන ලොකුම පලිබෝධ හානිය තමයි පලහා කරටි විදින්නාගේ හානිය. එතකොට ඒකෙදී අපි මේ පාලන ක්‍රම විදියට අපි ඇත්තටම පාවිච්චි කරන්නේ කාබනික ක්‍රම. එතකොට කොහොඹ තෙල් ස්ප්‍රේ කිරීම, ඊට පස්සේ නිතර ශේෂ්ත්‍ර පරීක්ෂා කිරීම, ඊට පස්සේදී ලෙඩ වුණු මෙවැනි පත්‍ර කපා ඉවත් කිරීම ඒව තමයි සිදු කරන්නේ. අපි දැනට අපේ ෆාම් එකේ ෆාම් මැනේජර් සමග ශේෂ්ත්‍ර පරීක්ෂාව සිදු කරනවා තමයි අපිට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අර වගේ හානි වුණු පත්‍ර අපේ ශේෂ්ත්‍රයෙන් කපලා ඉවත් කරන්න ඕනි. මේ අපිට බලා ගන්න පුළුවන් ඒ පලහා කරටි වෙදින්නාගේ හානිය. මෙතන මේ හානි කරලා තියෙනවා පත්‍රය. ඒතර මෙතනින් එහාට මේ පත්‍රයට කිසිම වතුරවත් කිසිම දෙයක් යන්නේ නැහැ. ඒතකොට ඒක එහෙම මැලවිලා යනවා. ඒතර එවැනි දේවල් අපි අයින් කරන්න ඕනි. පලහා කරටි විදින්න ගොඩක්ම හානි කරපු ඵලයක් මේ අපේ මේ වම්බඩු ඵලයට. එයම සතා ගොඩක්ම හානි කරලා තියෙනවා. එතකොට මේ සතාගේ මුළු ජීවන චක්‍රයම මේක ඇතුලේ ක්‍රියාත්මක වෙච්ච හින්දා මේක දැන් කුණු වෙලා තියෙනවා. එතකොට එයාගේ හානිය ගොඩක්ම වැඩි. එතකොට මෙවැනි ඵල අපි ඒ ගහෙන් ඉවත් කරගත්වහම ශේෂ්ත්‍රයම ඉවත් කළ යුතුයි. ඒ වගේ ශේෂ්ත්‍රයේ බිම දැම්මොත් ආයේ ඵලය ඇතුළේ ඉන්න කීටයන් නැවත මේ ඉන්න නිරෝගී ගස් වලට ගිහිල්ලා ඒ ඵල වලටත් හානි කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ඵලෙත් මේ තියෙන්නේ ඒ හානිය තමයි. එයා මෙතන මේ විදලා ඇතුළට ගිහිල්ලා මේ ඵලයටත් මේ හානි කරලා තමයි තියෙන්නේ. මේ ආකාරයට අපි මේ සියලු හානි වෙච්ච සියලුම ඵල මේ ශේෂ්ත්‍රයෙන් අපි ඉවත් කරන්න ඕනේ. අපේ වම්බඩු අස්සන එලා ගන්න තමයි යන්නේ. ඇත්තටම අපි අද මේ අපේ දහවල් ආහාරය සඳහා